මේ තියෙන්නේ 2000 ගානක නාසි කරන්න එක. ඒතර මේ තියෙන්නේ 3000 ගානක නාසි කරන්න එක. බලමු මොකද්ද වෙනස කියලා. මගු ෆුඩ් චැම්පියන්ෂිප් එකේ අන්තිම තරගය තමයි දෙන්නේ. ඉතුරුලා තියෙන මේ දෙක බලමු මොකෝ තත්ත්ව කියලා. ඩබල් බැරල් එකයි චයිනීස් ඩ්‍රැගන් එක තමයි තියෙන්නේ. ඉතින් චයිනීස් ඩ්‍රැගන් කැෆේ එකේ නාසි කරන්න එක මට වුණා 3340ක්. ඒතර ඩබල් බැරල් එකේ නාසි කරන්න එක මට වුණා 2330ක්. ඇත්තටම කිව්වොත් මේ දෙකම මේ පොඩ්ඩක් ඕවර් ප්‍රයිස් ඉන්නක් තමයි තියෙන්නේ. ප්‍රයිස් වයිස් ගත්තොත් නම් පට්ටම වැඩි මේ දෙකම. අපි මේක අන්පැක් කරගන්න කලින් පොඩ්ඩක් පෝෂන් එක චෙක් කරලා බලමු. මුලින්ම බලමු චයිනීස් ඩ්‍රැගන් කැෆේ එකේ. ඒකේ තියෙන ග්‍රෑම් 1097ක්. ඒතර ඩබල් බැරල් එකේ තියෙන්නේ 981යි. ඒතර ඉතින් බැලුවටම චයිනීස් ඩ්‍රැගන් කැෆේ එකේ වැඩි. නමුත් ඉතින් ප්‍රයිස් එකත් වැඩි. පෝෂන් රේට් එක තින් ගත්තොත් එහෙම ඉතින් ඩබල් බැරල් එක තමයි ඉදිරියෙන් ඉන්නේ. කියන්නේ රුපියල් එකට ග්‍රෑම් කොච්චරද දෙනවද කියන එක. කොහොම හරි අපි මේක අන්පැක් කරන් බලමු මොන වගේ තියෙන්නේ. ඉතින් චයිනීස් ඩ්‍රැගන් කැෆේ එක මේක 2 පෝෂන් තමයි මම හිතන්නේ යන්නේ. මොකද මේගොල්ලන්ගේ ෆ්‍රයිඩ් එග් දෙකක් දීලා තියෙනවා. ඒ වගේම හොඳ ස්පයිසි ලුක් එකක් තියෙනවා. චිලි එහෙම හොඳට ඇඩ්ලා තියෙනවා. ඉතින් ඩබල් බැරල් එකේ නාසි මෙහෙම තමයි තියෙන්නේ. ඒක නම් 1.5 පෝෂන් එකක් තමයි දෙනවා කිව්වේ. ඒකේ තුන ස්පයිසි ලුක් එකක් තියෙනවා. බලමු එනං මේ දෙකෙම try කරලා ඇත්තම රස මොකක්ද කියලා. හරි මම දැන් දෙකෙන්ම try කරා. චයිනීස් ඩ්‍රැගන් කැෆේ එකේ නම් පොඩ්ඩක් ස්පයිසි එකට තිබ්බා. ඒ වගේම පොඩ්ඩක් ඔයිලි ගතියට තිබ්බා. ඒ වගේම ඩබල් බැරල් එකේ නාසි කුරන් එකේ පොඩ්ඩක් ඩාර්ක් කලර් එකට තමයි නාසි කුරන් එක තිබ්බේ. ඒකේ ස්පයිසි ලෙවල් එකට තිබ්බා. නමුත් ඉතින් වැලි ෆෝර් මනි අතින් ගත්තොත් එහෙම දෙකේම ලොකු වැලියු එකක් නැහැ. උනාට ටේස්ට් වයිස් නම් ඇත්තටම හොඳයි. ඉතින් මේ ඔක්කොම කන්සිඩර් කරලා මම තෝරගන්නේ ඩබල් බැරල් එකේ නාසි කුරන් එක තමයි. ඉතින් සුපිරි මැච් එකක් ගියා ටූර්නමන්ට් එකේ. අන්තිම මැච් එක තිබ්බේ ඉතින් චයිනීස් ඩ්‍රැගන් එකේ ඩබල් බැරල් එකයි. ඉතින් මේ මැච් එකත් සුපිරි මැච් එකක් තිබ්බා. නොසිතූ විදිහට අවසානයේදී ඩබල් බැරල් එක තමයි දිනාගෙන තියෙන්නේ.